හරි මතක තියාගන්න පිළිලමයිට විශේෂයෙන්ම මම කියන්නේ. ගෑනු ළමයෙක් දාලා ගියාම අඬන්න හිතේවා. අර වාහෙන්න බලාපොරොත්තු තියාගෙන කවදා හරි දවසක මෙහෙමයි මෙයාව බඳින්නේ. මේ විදිහට තමයි ගෙදර එක්කන් එන්නේ. මෙයා තමයි මට මැව්ව කෙනා. මම බලාපොරොත්තු වෙන සියලුම ටික තියෙන්නේ මෙයාගේ. වෙන කිසිම කෙනෙක් මට එයා තරම් හොඳම කෙනෙක් එයා තරම් හොඳ කෙනෙක් හම්බෙලා නැහැ. එයා තමයි මට හම්බුන හොඳම කෙනා. සමහරවිට ආශ්‍රය කළත් බලන එක කට්ටියකට එක්ක. ඒතර බැලුවාම එයාගේ තියෙන ගතිගුණ එක්කෙනෙක් ගාවත් එයාම තමයි මට ආපු කෙනා. එහෙම කියලා හිත අර දාලා ගියපු කෙනා සම්බන්ධයෙන් වැළපි ඉන්නවා. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඔයා ඒ ලිදේ ඉන්න ගෙම්බෙක් වගේ ළමයි. කියන්නේ ලිදේ ඉන්න ගෙම්බෙක් හා සමානව ඔයා ඒ දකින විදිහ. ඔයා වෙනුවෙන් මැව්ව කෙනා කියලා ඔයා හදාගත්ත මතයක් තමයි ඔයා ඒ කරන්නේ. ඔයා ඇත්තටම ආශ්‍රය කරලා බලන්නේ සමහරට ඒ තරම් හොඳ ගතිගුණ තියෙන කට්ටියත් එක්ක නෙවෙයි ඇත්තට. ඒ වෙලාවේ හම්බෙන විකල්ප. ඒ වෙලාව හම්බෙන විකල්ප දිහා බලලා තියෙන එක තමයි මෙයා තමයි මං වෙනුවෙන්ම ආව කෙනා. කවදා හරි දවසක ජීවිතේ වැදගත්. දැන් ඔයාලා ඕක කරන්නේ නැහැ නේ. හැබැයි ඉස්සරහට වැදගත්. එහෙමයි කියලා ඔයා ඒකමයි කියලා ඔය හිත හදාගන්න. හැබැයි ඔයා සමාජයට ගියාම ඔයා ඒ ලෙවල් ක්ලාස් ඉවරලා ඉස්සරහට තියෙන ඒවට ගියාම ඊට පස්සේ එතනින් එහාට ගියාම කැම්පස් ගියාම සමහර කැම්පස් යන ජොබ් එකකට ගියාම එහෙම ගියාම ඔයාට තේරෙනවා අපෝ අපි මේ මොන ලෝකෙද දැකලා තියෙන්නේ.